අපි කලින් අපේ remember me එකයි sign in button එකයි අපි ඒකේ back end පැත්ත කතා කරගත්තා ඒ check box එක හදන විදිය. අද අපි කතා කරන්නේ අපේ forget password එක ගැන. එතකොට forget password එක බැලුවොත් මේකේ ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා කියන්නේ forget password එකේ අපි design පැත්තක් කරා, අලුතෙන් model එකක් හැදුවා. ඊට පස්සේ අපි ඒකේ ඊට පස්සේ backend එක backend එක ලිව්වා backend එක කෝඩ් කරා එතකොට functions ගොඩක් හැදුවා functions ගොඩක් තියෙනවා මේකේ අද explain කරන්න මේ තමයි හදපු functions ගොඩක් හදලා තියෙනවා ඊට පස්සේ මෙතන දැන් අපි index එකෙම පටන් ගත්තොත් forget password කියන එක forget password එක බටන් එකක් විදියට පටන් ගත්තේ බටන් එකක් හදාගත්තා ඊට පස්සේ type එක button කියලා දුන්නා. ඊට පස්සේ මෙතන අපි කලින් තිබ්බ anchor tag එක button එකක් විදිහට හදාගත්තා. මොකද on click එකක් දාලා අපිට run කරන්න ඕන. ඊට පස්සේ මෙතනට අපි function එකක් call කරලා තියෙන්නේ open forget password model කියලා. ඊට පස්සේ අපි බැලුවොත් අපේ ඊළඟ functions call කරලා තියෙන තැන් සහ අපි හදාගත්තු model එක ගැන බැලුවොත් ඒක footer එකට යටින් මේ හදලා තියෙන්නේ. එතකොට මේක බැලුවොත් div එක පටන් අරගෙන forget password model කියලා ID එකක් දුන්නා. ID එකක් දීලා අපි මෙතන styles ටිකක් add කරගෙන තියෙනවා. styles ටිකක් add කරගෙන අපේ මේ header එකෙත් මෙතන අපි මේ header එක කියන්නේ මේ අපේ අර closing button එක forget password button එක ඊට පස්සේ ඒකෙත් අපි මෙතන මේ දීලා තියෙනවා on click එකක් දාලා මෙතනත් අපි close forget password model අතන open දුන්නා මෙතන close එකක් දුන්නා ඊට පස්සේ මෙතන මේ step 1 මේ email එක මේ කරන විදිහ. ඒ කියන්නේ දැන් මගේ forget password model එක බැලුවොත් එකටම තියෙන email එක enter කරන්න. ඊට පස්සේ එයාලා email එක enter කරාට පස්සේ එයාලා අපිට verification code එකක් එවනවා. verification code එකක් එවලා මොනවාද ඊට පස්සේ අපි ආයේ step 2 එක ගැන බැලුවොත් step 2 එකේ තියෙන්නේ ඒ verification code එක අපි type කරන්න ඕන. හරිද? ඒ verification එක code එක type කරාට පස්සේ මෙතන තියෙන්නේ reset password කියන එකේ box එක අපි හදාගත්තු model එක. එතකොට එකටම අපි email entry එකට ගිහිල්ලා බැලුවොත් මේකෙ වෙන්නේ අපි මෙතන මේ message එක display වෙන්න ඕන කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන label එකක් පටන් අරගෙන email address ඊට පස්සේ මෙතන styles ටිකක් දාලා තියෙනවා. ID එකක් දුන්නා. ඊට පස්සේ placeholder එකක් දුන්නා. ඊට පස්සේ මෙතන අපේ styles ටිකක් දුන්නා. ඊට පස්සේ forget message එකට ID එකක් දීලා forget වුණාට පස්සේ අන්න ඒක call කරගන්න පුළුවන්. ඒක function එකක් call කරලා තියෙන ඉස්සරහට මෙන්න මෙතන on click එකක් දාලා forget password කියලා function එකකුත් call කරලා තියෙනවා අපි. ඒක මෙන්න මේ JavaScript file එකේ තමයි තියෙන්නේ. මේ තමයි open forget password model එක. මේ close forget password model එක. එතකොට දැන් අපි කතා කරපු forget password එක තමයි මේ. ඒ functions තුන. එතකොට ඊළඟට බැලුවොත් මෙතන අපි send code කියලා බටන් එකක් ඇඩ් කරන් තියෙනවා blue color එකකින් indigo color එකක් දාලා මෙතන cancel කියලා බටන් එකකුත් අපි ඇඩ් කරන් තියෙනවා ඊට පස්සේ verification code එක බැලුවොත් verification code එකේ අපි මෙතන දාලා තියෙනවා 6 digit code to send to your email හරියටම 6ක් යවන්න කියලා කියන්නේ code එක අනිවාර්යයෙන්ම characters 6ක් තියෙන්න ඕන එහෙම කියලා දැන් අපි මෙතන max length එක දාලා තියෙන්නේ 6යි. මොකද උඩරිම තියෙන්න ඕන 6යිනේ. එතකොට අපි මෙතනට max length එක විදිහට දාලා තියෙන්නේ 6යි. ඊට පස්සේ මෙතන ID එකක් අපි add කරගත්තා, placeholder එකක් add කරගත්තා. ඊට පස්සේ මෙතන styles ටිකක් අපි මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් verify message එකේ ID එකක් add කරගත්තා, styles ටිකක් add කරගත්තා.
ඊට පස්සේ මෙතන බැලුවොත් මෙතන අපි දාලා තියෙන verify code එක අපේ verify button එක හදාගත්ත විදිය. මෙතනත් අපි function එකක් call කරලා verify code කියලා function එකක් call කරලා තියෙනවා. ඊට පස්සේ back to email කියලා function එකකුත් අපි call කරලා තියෙනවා. cancel කියලා button එකකුත් තියෙනවා. ඊට පස්සේ අපේ තුන්වෙනි එක බැලුවොත් ඒකේ වෙන්නේ තනිකර password එක reset වෙන එක. එතකොට අපි මේවා hide කරලා තියෙන්නේ මේවා එහෙම දැන් අපිට එකටම show වෙන්න ඕන මේකනේ. ඉතින් මේකේ අපි class එකට දාලා නැහැ hide කියලා. ඒත් දැන් අපිට මේවා show වෙන්න බැහැනේ. ඉතින් එකටම verification step 1 එක මේ වෙන්නේ නැතු step 2 එක step 2 එක පෙන්නුවොත් ඒක හරි නෑනේ. ඒකයි step 1 එක අපි දාලා step 1 එක hide කරලා නැහැ. step 2 එක 3 එක අපි hide කරලා තියෙන්නේ. ඒක පස්සේ තමයි ඒක call වෙන්නේ. ඊට පස්සේ ඒකේ අපි හදලා තියෙන paragraph එකක් දාලා enter your new password කියලා එකක්. ඊට පස්සේ label එකක් new password කියලා label එකක් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන confirm password කියලා වෙනම label එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ අපි function එකක් call කරලා තියෙනවා reset password කියලා function එකක් call කරලා තියෙනවා. reset password reset වෙන තැන ඒ කියන්නේ button එකේ reset password button එකේ අපි reset password කියලා function එකක් call කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ close get password model. ඒ කියන්නේ close කරන cancel කරන button එකේ තමයි අන්න ඒක තමයි run වෙන්නේ. එතකොට අපි එකටම බලමු අපේ forget password එක ගැන. forget password එකේ බැලුවොත් අපි මෙතනින් එකටම අරන් තියෙන්නේ email. email එක variable එකක් හදාගත්තා email කියලා. ඊට පස්සේ id එක ගත්තා forget email කියන id එක ගත්තා. ඒ id එකේ value එක ගත්තා ඒකනම. ඊට පස්සේ variable එකක් හදාගත්තා message කියලා. ඒකේ forgot message කියලා අපි normal මේකක් දාලා තිබ්බේ. අන්න ඒක ගත්තා. ඊට පස්සේ ඒ මැසේජ් එක අපි hide කරලා තමයි තියෙන්නේ. ඒ මැසේජ් එක hide කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපි send අර button වලට අපි ID එකක් දාලා තිබ්බනේ forget password send code btn කියලා. අන්න ඒක තමයි මෙතන අපි දාලා මෙතන අපි ඒක sort කරලා name එකක් දාගත්තා. ඊට පස්සේ මෙතන තියෙන validate part එක. මේකේ බලනවා අපි එකටම email එක validate email එකට email එක validate email එක නෙමෙයිද කියලා. එහෙම නෙමෙයි නම් message එකේ red ඒ කියන්නේ දැන් මෙන්න මේ red වෙලා මෙන්න මේ message එක පෙන්වන්න කියලා තමයි මේක කියන්නේ. එතකොට එහෙම නැත්තම් දැන් ඒක එහෙම නැත්තම් මේක කියන්නේ ෆෝම් එක. ඒ කියන්නේ අපි ෆෝම් data එකක් පටන් අරගෙන ඒකේ අපේ email එක ෆෝම් data එකක් විදිහට append කරගන්නවා. ඊට පස්සේ message class name එක ඒක තියෙන්න ඕන විදිහට. ඊට පස්සේ මෙතන animation part එකක් දාලා තියෙනවා. මෙන්න මේ emoji එකට sending කියලා වැටෙන්න ඕන. ඊට පස්සේ දැන් ඒ බටන් එකක් එබ්බුවාට පස්සේ message කියන මෙන්න මේ බටන් එක message කියන මේ අපි දාලා තියෙන්නේ අන්නේ send bt කියන එක. අන්න ඒක මේ වුණාට පස්සේ මෙන්න මේ වගේ ඒක හරිනම් මේ වගේ animation part එකක් එනවා. එතකොට ඒ බටන් එක disable වෙලා තියෙන්නේ. අරක style එක හරියට එනවා. ඊට පස්සේ මෙතන variable එකක් r කියලා ajax method එකේ forget password කියන්නේ මේ අපේ මේ ෆයිල් එකට post method එකෙන් forget password process.php කියන අපේ ෆයිල් එකට අපි ajax method එකෙන් අපි request එකක් යවනවා. ඊට පස්සේ මෙතන වෙන්නේ එකටම බලනවා send btn එක disable වෙලාද කියලා. නැහැනේ. false නම් disable වෙලා නැත්තම් ඊට පස්සේ response එක සමාන වෙනවලු response text එකට. ඊට පස්සේ මේකේ වෙන්නේ දැන් එහෙම send btn disable වෙලා නැත්තම් response එකක් කියනවලු success.
success දැන් ඒක success නේ. ඒක success නම් මෙන්න මේ message එක display වෙනවා. code sent to your email. එතකොට ඒක පෙන්වන්නේ අපේ green color එකකින්. green color එකකින් පෙන්වන විදිහට තමයි ඒකේ දාලා තියෙන්නේ. success නම් green color එකකින් තමයි පෙන්වන්න ඕන. එහෙම කියලා තමයි අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ බලනවා response එක success ද කියලා. success නම් forget step 1 forget step 2 අන්න ඒ දෙක මම පැහැදිලි කරේ නෑ. ඒ කියන්නේ දැන් අපි මෙතන step 1 step 2 කියලා දැන් අපි මෙතන තියනවානේ. අන්න එතන මේ IDs දාලා තියෙනවා forget step 1 forget step 2 forget step 3 කියලා. එතකොට අපි call කරලා තියන්නේ අන්නේ IDs ටිකේ අපි එකට අපි ගත්ත forget step 1 forget step 1 කියන ID එක අරගෙන ඒක ඇඩ් කරා. ඒක ඇඩ් කරලා ඊට පස්සේ forget step 2 එක remove කරලා තියෙන්නේ, hide කරලා තියෙන්නේ. ඊට පස්සේ verify message එක ඊට පස්සේ ඇඩ් කරා. ඒක hide කරලා නැහැ. ඊට පස්සේ මෙතන මේ error එක බලන එක. දැන් මෙතන send btn එක දැන් ඒක disable වෙලා තියෙනවා කියන්නකො. disable වෙලා නැත්නම් මෙතන අපේ network එක please try again කියලා රතු පාටින් message එකක් එනවා. ඊට පස්සේ දැන් ඒක හරි. ඊට පස්සේ බැලුවොත් open forget password module. ඒ කියන්නේ forget password එක open කරන එක. එතකොට ඒකේ අපි එකටම step 1 නේ step 1 2 ඒකනේ අපි එකටම ඇඩ් කරගන්න ඕන. අපි මේකේ කරලා තියෙන්නේ forget password module කියන ID එක අරගෙන ඒක පෙන්වන්නේ නැහැ එකටම. ඊට පස්සේ forget password step 1 එකත් remove කරලා තියෙනවා. ඊළඟ forget password step 2 එකේ ඉඳන් තමයි පෙන්නනවා කියලා කියන්නේ මේකේ. step 3 ඇඩ් කරලා තියෙනවා. forget email කියලා මේකේ අපි function එකක් call කරලා ඇති කොහේ හරි forget email කියලා forget email කියලා අපි function එකක් මේ හරි call කරලා තියෙනවා. එතකොට අන්නේ email එක චුට්ටක් ස්පෙෂල් කරලා ඒක පැත්තට ફોකස් කරන්න කියලා කියන්නේ මේකේ. ඊට පස්සේ බැලුවොත් අපේ close forget password එක. close forget password එකේ කරන්නේ අපේ value ටික අරගෙන ඒ value ටික දැන් ඒක hide කරලා තියෙනවා අපි. දැන් මේකේ බැලුවොත් මේක මට සුට්ටක් පැටලුණා. මේකේ වෙන්නේ මේ hide කියන එක අපි remove කරනවා එකටම මේකෙන් තමයි අපි remove කරන්නේ. මේවා ටික hide කරලා තියෙන්නේ. forget email එක ටික focus එකේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මේකේ බැලුවොත් මේකේ close එකේ බලද්දි මෙන්න මේවා ටික hide කරනවා. මෙන්න මේකේ values දාලා නැහැ අපි. මෙන්න මේ forget message, verify message, reset message අනේ ඔක්කොම ටික අපි hide කරනවා. hide කරලා අපි show කරන්නේ කිසිම දෙයක් ඔක්කොම ටික cancel වෙන ඒ කියන්නේ ඔක්කොම ටික යන විදිහට තමයි අර cancel button එක කිව්වට පස්සේ ඔක්කොම ටික යන්නේ අන්න ඒ වගේ තමයි අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ බැලුවොත් back to email අර index php එකේ මම එකක් පෙන්නුවේ back to email කියලා. එතකොට මේ තියෙන back to email අන්න ඒක තමයි මෙතන call කරලා තියෙන්නේ. එතකොට back to email එක මොකටද අපි බැලුවොත් අපි දාගෙන තියෙන්නේ cancel button එකට. cancel button එකට තමයි back to email කියන එක දාගෙන තියෙන්නේ. එතකොට close button එකත් cancel එකට. back to email කියන්නේ දැන් මේක step 2 එකේ එන්නේ. step 2 එකේ එනවා කියන්නේ දැන් ආයමත් back වෙන්න ඕන. දැන් step 2 එකේ වෙන්නේ verify වෙන එකනේ. දැන් අපිට code එක හම්බෙලා නැත්තම් ඒක ආයි step 1 වෙන්න ඕනනේ. අන්න ඒක තමයි මේකේ කියලා තියෙන්නේ. අන්න ඒකේ යන විදිය තමයි මේ. අන්න ඒකේ back to email එකේ වෙන්නේ forget step 1 එක add කරනවා. add කරලා forget step 2 එකේ
step 2 එක තමයි පෙන්වන්නේ. forget step 1 එකයි verify message එකයි hide කරනවා. අන්න ඒ තමයි back to email function එක වැඩ කරන විදිහ. ඊට පස්සේ අපේ verify code එක. දැන් මම මෙතන හරියටම බැලුවොත් verify code එක වෙන්නේ මේකේ හරියට වෙන process එකක් බැලුවොත් මේකේ වෙන්නේ දැන් verify code එක දැන් අපි යවන්න කියනවානේ. ඊට පස්සේ verify code එක යවලා අපි දැන් verify කරගන්නවානේ. verify කරාට පස්සේ ඒක යනවා to ඒ කියන්නේ step 3 එකට new password එකයි මේකයි enter කරන්න කියලා. දැන් එතකොට මේකේ verify code එක එන විදිහ තමයි මේ අපි දාලා තියෙන්නේ. එතකොට ඒක බැලුවොත් අපි මෙතන දාලා තියෙන්නේ regular expression එකක්. regular expression එකක් දාලා තියෙන්නේ. මේක අපි IDs ටික ගන්නවා. IDs ටික අරගෙන verify button එක මේ verify button එකත් add කරගෙන තියෙනවා. ඊට පස්සේ බලනවා code එකේ length එක. code එකේ length එක 6 හෝ 6ට වඩා verify code එක 6ට සමානද නැද්ද කියලා. එහෙම සමාන නම් සමාන නැත්තම් මෙන්න මෙහෙම enter exactly 6 digits කියලා වැටෙනවා message එකක්. එහෙම දැන් අපි හරියටම 6ක් මේව කරලා නම් 6ක් type කරලා නම් මෙන්න මේ verifying කියලා මෙන්න මේ මේක animation part එකක් යන්නේ මේක කැරකෙනවා. ඊට පස්සේ අපි මෙතන මේව කරලා තියෙන ajax තමයි මෙතන අරන් තියෙන්නේ. ajax වලින් අපි post method එකෙන් reset password process.php කියන එකට තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේකේ බැලුවොත් මේකේ අපි එකටම form data ටිකක් add කරන් තියෙනවා. email code action verify අන්න ඒව ටික add කරගෙන ඒ data ටික අපි add කරගත්තා. add කරගෙන xhr කියන්නේ r වලටම තමයි. මේක xhr කියලා චුට්ටක් වෙනස් විදියට ඇදුවා. මේකේ අපි http request එකක් විදියට අරගෙන ආවා. ඊට පස්සේ මේක අපි post method එකෙන් request එක යවුවා reset password process කියන ෆයිල් එකේ reset password process.php කියන එකට අපි request එක යවුවා. request එක verify btn එක disable නෙමෙයි නම් මේකේ අපේ message එක hide එක message එක පෙන්නනවා. message එක පෙන්නනවා කියන්නේ code verified කියලා green color එකකින් message එකක් පෙන්නනවා verify වෙලා තියෙනවා නම් ඊට පස්සේ වෙන්නේ දැන් ඒක success වුණාට පස්සේ response එක success වුණාට පස්සේ මේකේ අපේ step 2 එක hide වෙනවා reset message එක hide වෙනවා forget step 3 එකට step 3 එකට ඒ කියන්නේ confirmation password පැත්තට යනවා. ඊට පස්සේ මෙතන තියෙන error එකක් ආවොත් network error please try again කියලා red color එකකින් වැටෙනවා. ඊට පස්සේ බැලුවොත් මෙතන දැන් අපි මෙතන කතා කරගත්ත අපේ කොහොම හරි step 2 වෙනක අපි කතා කරගත්තා reset password වෙනේ. ඊට පස්සේ මෙතන email එකේ චූටි කෑල්ලක් තියෙනවා. එතකොට ඒකේ බැලුවොත් අපි app password එකක් හදා ගන්න ඕන. මෙන්න මේ part එක අපි එකටම මේකේ php mail කියන එකයි ඒ කියන්නේ smtp php එකයි exception php එකයි add කරගන්නවා. add කරගෙන ඊට පස්සේ තමයි මෙන්න මේකේ තමයි part එක තියෙන්නේ. ඒකේ බැලුවොත් මෙතන අපි මේ කරලා තින් දැන් අපේ කොහොමද message එකක් එන්න බෑ. අපි දැන් verification කරාට පස්සේ අපේ email එකට කොහොමද message එකක් එනවනේ. මෙන්න මේ part එක තියෙන අපේ email එකට තමයි අපේ email එකට කොහොම හරි අර verification register වෙලා තියෙන email එකට verification code එක ගෙන්න ගන්න විදිය තමයි මේ තියෙන්නේ. එතකොට මේක බැලුවොත් මේ style එකක් දාගලා තියෙන්නේ.
මේ වලත් ස්ටයිල් එකක් දාලා තියෙන්නේ 10 minutes වලින් expire වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඊමේල් එක expire වෙන විදිහ. එතකොට මේක ගන්න විදිය බැලුවොත් මේකේ මගේ මෙතනට දාන්නේ මගේ ඊමේල් එක. එතකොට මෙතනට අපි දාන්නේ අපි 2 step verification එක on කරලා තියා ගන්න ඕන. එතකොට 2 step verification එක on කරනවා කියන්නේ මෙන්න මේ අපේ මේකට යනවා අපේ Google account එකට. Google account එකට ගියාට පස්සේ මේකේ තියෙනවා security and sign in කියලා. security and sign in වුණාට පස්සේ අපේ password එක දෙන්න ඕන. අපේ password එක දුන්නාට පස්සේ එයාලා ඒකට අපිව යවනවා. ගියාට පස්සේ මේක නෙමෙයි. security and sign in වලට යනවා. ඒකට ගියාට පස්සේ 2 step verification කියලා තියෙනවා. 2 step verification එකේ අපි මෙතන අපේ තියෙන මේ app password කියලා එකක්. අන්න ඒකේ අපි password එකක් create කර ගන්න ඕනේ. දැන් මම මෙතන මගේ password එක create කරලා තියෙන්නේ. create කරගත්තා. දැන් මේ app name එක දුන්නාට පස්සේ යාලා password එකක් දෙනවා ඒකට අදාළ. එතකොට අපි කරන්න ඕන ඒක copy කරලා මෙතන paste කරගන්න එක. ඊට පස්සේ මෙතන අපේ email එක දෙන්න ඕන හරියට මෙතන smtp.gmail.com කියලා තමයි දෙන්න ඕන. එහෙම දුන්නාට පස්සේ අපේ email එකට message යන part එක හරියනවා. එතකොට ඔයාලට මම ඒ part එක step 1 2 කරලා බැලුවොත් මේ තමයි අපේ step 1 and 2. දැන් මේක කළා අපිට දැන් password එක අමතක වුණා. ඔන්න forget password මේ තමයි step 1. හරිද? ඊට පස්සේ මේ step 1 එකේ අපේ දෙනවා මම දැන් මගේ email එක දෙනවා. email එක දීලා මෙතන send code කියලා අන්න මෙතන sending කියලා මේ animation part එක මේ තියෙන්නේ. අන්න ඒ වගේ. දැන් අන්න මේ green color එකකින් පෙන්නලා ඒක verify කියන step 2 කියන එකට auto add වෙනවා. ඊට පස්සේ අපිට බලන්න තියෙන අපේ Google account වලට ගිහිල්ලා දැන් මේක හරි ගියාද කියලා. හරි ගියාද කියලා අපේ Gmail එකට ගිහිල්ලා අපි බලනවා දැන් ඒ වගේ එකක් ආවද කියලා. දැන් ඇවිල්ලා තියෙන්නේ. අර අපි add කරගත්තු මේ style එක තමයි මේක. මේ තමයි code expires in 10 minutes if you didn't request this please ignore this email. අන්න ඒ වගේ අපි දාලා තියෙන message එක. දැන් මෙතන මේක copy කරලා මේකෙන් paste කරගන්නවා. මේකෙන් paste කරගෙන verify මේ වුණාට පස්සේ අන්න code verified කියලා අපේ step 3 එකට අපිව add වෙනවා. දැන් step 3 එක ගැන අපි කතා කරොත් මේ තමයි අපේ step 3 එක. එතකොට මේකේ තමයි අපේ step 3 එක තියෙන්නේ. එතකොට අපි මෙතන index php එකේ reset password කියලා ඔන්න step 3 එක තියෙනවා. ඕකේ අපි on click එකක් දාගෙන function එකක් call කරලා දෙනවා reset password කියලා. එතකොට අපේ reset password එක ගැන බැලුවොත් ඒකේ වෙන්නේ අපේ password එක. මෙතන password එකේ අපි කලින් වගේම IDs කරගෙන ඒකේ values ගත්තා. confirm password එකේත් IDs අරගෙන ඒකේ values ගත්තා. email එකේත් IDs අරගෙන values ගත්තා. message එකේත් ID එක ගත්තා. reset button එකේත් ID එක ගත්තා. ID එක අරගෙන ඊට පස්සේ අපි බලනවා මෙතන password එකයි confirm password එකයි නැද්ද කියලා. නැත්තම් මෙන්න මේ all fields required කියලා red color එකකින් පෙන්නනවා. ඊට පස්සේ ආ බලනවා password එකේ length එක 8ට වඩා වැඩිද කියලා. 8ට වඩා අඩුද කියලා. 8ට වඩා අඩු නම් මෙන්න මේ message එක පෙන්නනවා. ඊට පස්සේ ඔක්කොම හරි ගිහිල්ලා confirm password එක අපේ password එක match උනේ නැහැ කියන්නකෝ. ඊට පස්සේ වැඩනවා password don't match කියලා මෙන්න මේ red color එකකින් පෙන්නනවා. එහෙමත් නැත්නම් දැන් ඒව ඔක්කොම ටික හරි ගියාට පස්සේ resetting කියලා මෙන්න මේ animation part එක තමයි වෙන්නේ.
ඇනිමේෂන් පාර්ට් එක තමයි වෙන්නේ. ඊට පස්සේ මෙතන ෆෝම් ඩේටා එකක් අපි පටන් ගන්නවා. ෆෝම් ඩේටා එකක් සේව් කරගන්නවා. ඊට පස්සේ මෙතන ajax method එකෙන් තමයි අපි යවන්නේ. කොහෙටද යවන්නේ? post method එකෙන් process කියන fold එකේ reset password.php කියන අපේ කියන්නේ ෆයිල් එකට තමයි අපි යවන්නේ. එතකොට ඒකේ අපි රීසෙට් බටන් එක ඩිසේබල් වෙලා තියෙනවා. එහෙම ඩිසේබල් වෙලා නැත්තම් මේකේ පෙන්වන්න කියනවා අපි password reset successfully කියලා මැසේජ් එකක් green color එකකින් පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ දැන් එහෙම උනේ නැත්තම් කිසිම උනේ නැත්තම් network error එකක් කියලා තමයි පෙන්වන්න කියලා තියෙන්නේ red color එකකින්. එතකොට මේ තමා අපේ reset password කියන එකේ JavaScript පැත්තේ. JavaScript පැත්තෙන් එන කෝඩ් එක. එතකොට මේකේ විශේෂ දේවල් ගත්තොත් අලුතින් ඉගෙනගත් දේවල් ගත්තොත් මේක තමයි අලුතින් ඉගෙන ගත්තේ. එතකොට reset button එක disable වෙන විදිහ අන්න ඒක. එතකොට මේකෙත් මේක තමයි මේ error පෙන්වන විදිය. ඊළඟට බැලුවොත් අපි යන්න ඕන අපේ forget password process එකට. forget password process එකට ගියොත් අපි ඒකේ අපේ email එක දැන් email එකක් ආවට ඒ email එක database එකට save වෙන්න ඕනනේ. forget password එක කියන්නේ අපේ password එක අපි එතන ඒ කියන්නේ ඒක replace වෙන්න ඕනනේ. අලුත් password එක replace වෙන්න ඕනනේ. පරණ password එක අයින් වෙලා. එතකොට ඒකට අපේ email එකයි database එකයි දෙකම තියෙන්න ඕනේ. ඉතින් ඒ දෙක add කරගෙන තියෙනවා. ඊට පස්සේ email variable එකක් හදාගත්ත ID එක ඒ form එකකින් ගත්ත data එක අරගෙන ඊට පස්සේ email එකේ validate email part එකේ නැත්තම් හරි format එකේ නැත්තම් validation part එකක් දාගත්ත echo කරන්න invalid email කියලා. ඊට පස්සේ එහෙමත් නැත්තම් දැන් ඊමේල් ඔක්කොම ටික හරිනම් බලන්න කියනවා database එකේ search හොයන්න කියනවා ID එකයි fname එකයි අපි කියපු ඊමේල් එකට සමාන වෙන ID එකයි first name එකයි user කියන table එකෙන් හොයන්න කියනවා. ඊට පස්සේ බලන්න කියනවා data fetch කරනවා. ඊට පස්සේ all records ටික delete කරන්න කියනවා. ඒ කියන්නේ password reset token එකේ තියෙන මේ අර පරණ records ටික තියෙනවානේ. පරණ records ටික delete කරන්න කියන. ඒවා ටික auto delete වෙලා යන ඔක්කොම ටික. ඊට පස්සේ මේකේ කියන්නේ password default දාන්න expire date එක expire in 10 minutes 10 minutes වලින් ඒක delete වෙලා යනවා කියලා කියන්නේ. ඊට පස්සේ insert කරන්න කියනවා password reset token එකට user ID එකයි token hash එක expiry date එකයි values ඒ කියන්නේ integer string එතකොට ඒකේ බලන්න කියනවා code hash expiry කියන මේකයි user ID එකයි ඒව බලන්න කියනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ email help මේකත් regular expression එකක් තමයි මේකේ email එකේ send ඊට පස්සේ ඒ කියන්නේ දැන් reset code එක send කරන්න කියනවා email එකයි user එකට එයාට send කරන්න කියනවා send කරාට success කියලා වැටුනොත් message එක display වෙනවා. එහෙම නැත්තම් no user found කියලා තමයි එන්නේ. කියන්නේ මේ user email එකට ගැලපෙන user එතන නැත්තම් ඒ කියන්නේ එහෙම email එකක්ම exist නැත්තම් no user found කියලා තමයි වැටෙන්නේ. ඊට පස්සේ අපි reset password එකට ගිහිල්ලා බැලුවොත් reset password එකේ DB connection එක ඒ කියන්නේ DB connection එක අපි දාගත්තා. ඊට පස්සේ මෙතන variables දෙකක් add කරලා තියෙනවා. ඊට පස්සේ action එක request එකට සමාන කරගත්තා. ඊට පස්සේ මෙතන result එක ගත්තා. database එකේ අපි බලනවා ඒක action එක request එක සමාන නම්
කියනවා ගන්න කියලා ID එකයි fname එකයි user table එකේ. email එකට සමාන වෙන ID fname එකයි ගන්න කියනවා. අරගෙන දැන් ඒ result එක ඒ rows වල තියෙන data වලට සමානුනේ නැත්තම් user not found කියලා message එකක් display වෙනවා. එහෙම නැත්තම් ඒ data ටික add කරලා fetch කරගෙන ඒ data අපි කරන්නේ එකටම කරන්නේ delete කරගන්නවා අපේ password reset token වලින්. ඒක delete කරලා insert කරනවා new token එකක්. ඒ කියන්නේ ඒක expire වෙන විදිහට new token එකක්. ඊට පස්සේ code එක එවනවා. එහෙමත් නැත්තම් බලනවා action එක verify වලට දැන් අපි දාගත්තු අර out.js වල පැත්තෙන් අපි ගත්තු action එකයි verify එකයි ඒක සමානද කියලා බලනවා. ඒක අපි සමානද කියලා බලනවා. සමානද කියලා බලලා ඊට පස්සේ දැන් code එක empty නම් ඒ කියන්නේ දැන් verification code එක දැන් ඒ verify කරන දැන verification code එක empty නම් verification code is required කියලා message එක display වෙනවා. එහෙම දැන් අපි verification code එක දාලා නම් ඒක බලන්න කියනවා user ID එක බලන්න කියනවා email. ඒ email එකට ඒ user කියන table එකේ email එකට අදාළ ID එක බලන්න කියනවා. ID එක ඒ හම්බුනේ නැත්නම් user not found කියලා තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් ආයෙ බලන්න කියනවා ආයෙ data ටික add කරගෙන බලන්න token hash එකයි expire එකයි password reset token කියන table එකෙන් බලන්න කියනවා where use id order by descending order එකට තමයි මේක දාගෙන තියෙන්නේ. මේක දාන්න ඕනෙත් නැහැ. ඒත් මේක දාන තරමට හොඳයි. හරි පිළිවෙලකට යනවා චුට්ටක්. ඊට පස්සේ ආයෙ බලනවා දැන් අපේ result එක නෙමෙයි. එතකොට result එක නම් දැන් rows වල නැද්ද කියලා බලනවා. එහෙම දැන් ඒ result එක නැත්තම් no code requested කියලා echo කරනවා. ඒ කියන්නේ message එක display වෙනවා. දැන් එහෙම නැත්තම් දැන් code එක expire වුණා කියන්නකෝ. expire වුණාට පස්සේ මේකේ බලනවා code එක expire වෙලාද කියලා. time එක බලනවා. time එක expire time එකට හරියද කියලා බලනවා. හරි බලලා time එක තමයි call වෙන්නේ. now කියලා අපි variable එකක් හදාගත්තා. එතකොට බැලුවොත් දැන් time එක now කියන්නේ time නේ. එතකොට දැන් time එකට ඒ time එක expire date එකට වැඩි වුණොත් code එක expire වෙනවා. එතකොට code එක expired කියලා අපේ message එකක් display වෙනවා. එහෙම නැත්නම් බලනවා password verify එක code record එකේ token hash එකට තියනවාද කියලා. තියනවා නම් success කියලා තමයි වැටෙන්නේ. දැන් එහෙමත් නැත්නම් දැන් code එක වැරදි නම් අපි දුන්න code එක වැරදි නම් invalid code කියලා වැටෙනවා. ඊට පස්සේ අපි බලනවා අපි reset වෙන action එක. reset වෙන action එක ගැන බැලුවොත් මේකේ එකටම අපේ අර ගත්තු password එකයි confirm password තියෙනවා අපි මෙතන JavaScript පැත්තෙන් අපි ගත්තේ. මෙන්න මේ ටික තමයි අපි බලන්නේ. දැන් අපි කලින් කතා කරේ මේ reset password එකනේ. අපි කලින් කතා කරේ මෙන්න මේ කෑල්ල verify code part එක. දැන් කතා කරන්නේ අපි reset password part එක. අන්නේ reset password එකේ බැලුවොත් දැන් අපි ඒක දාගත්තනේ post method එක අපි යවා ගත්තනේ. අපි එකටම බලනවා password කියන මේක emptyද කියලා. ඒ කියන්නේ අර මම ඔයාලට පෙන්නුවේ third step එක. අන්නේ third step එකේ මේකේ බලනවා අපි password එක emptyද කියලා. empty නම් මෙන්න මේ message එක display වෙනවා. ඊට පස්සේ බලනවා password එක confirm password එක සමානද කියලා. එහෙම නැත්තම් මේ message එක display වෙනවා. ඊට පස්සේ බලනවා password එක character 60ට වඩා අඩුද කියලා. දැන් අඩුයි නම් මේ message එක display වෙනවා. එතකොට ඒකේ result එක තමයි මේකේ අපි කරන්නේ ID එක තෝරනවා user කියන table එකෙන් email එකට අපි දුන්න email එකට සමාන වෙන. එහෙම සමාන වෙනවා නම් එයාගේ data ටික අපි add කරනවා.
ඇඩ් කරලා යූසර් එකේ අපි පාස්වර්ඩ් හැෂ් කියන එකේ පාස්වර්ඩ් එක අපි අප්ඩේට් කරනවා. ඒ කියන්නේ මම කලින් කිව්වේ පාස්වර්ඩ් එක රීප්ලේස් වෙනවා කියලා. අන්න පාස්වර්ඩ් එක රීප්ලේස් වෙන්නේ මෙන්න මේ කෑල්ලේ තමයි. එතකොට අපි ටයිප් කරන පාස්වර්ඩ් එක වෙනම ඒක රීප්ලේස් වෙනවා. ඊට පස්සේ ඒක රීප්ලේස් වුණාට පස්සේ අර අපේ පාස්වර්ඩ් රීසෙට් ටෝකන් එකේ තිබ්බනේ IUD එකේ තිබ්බනේ ඒ කියන්නේ පාස්වර්ඩ් රීසෙට් ටෝකන් කියන ටේබල් එකේ තිබ්බනේ මේකක් ID අරන් මේවා අන්න ඒව ටික ඔටෝ ඩිලීට් වෙලා යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ඔක්කොම ටික හරියට වුණොත් සක්සස් කියලා එකෝ කියන්නේ සක්සස් කියලා මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා. එහෙම නැත්තම් ඒව හරියට උනේ නැත්තම් යූසර් දැන් අපිට යූසර්ව හරියට හොයාගන්න බැරි වුණා කියන්නකෝ. හරියට හොයාගන්න බැරි වුණොත් user not found කියලා වැටෙනවා. එතකොට දැන් මෙතන else එකක් දාලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේකේ වෙන්නේ දැන් මේවා දැන් මේකේ එකක් හරි අපිට මිස් වුණා කියන්නකො එකක් හරි කරන්න දැන් එකක් හරි කරන්න මිස් වුණොත් මෙන්න මේ මැසේජ් එක ඩිස්ප්ලේ කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට අපේ යන හැම මේකක්ම අර ඩේටාබේස් එකේ ගිහලා සේව් වෙනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් අපි තර්ඩ් මේකින් කරමු. දැන් මම මෙතනට මම මෙතනට වෙන පාස්වර්ඩ් එකක් දෙනවා වගේ. එතකොට මෙතන කන්ෆර්ම් කරලා දැන් මම මෙතන එකක් හරි අඩු කරා කියන්නකෝ. password don't match. match උනේ නැහැලු. මම මේක දැම්මොත් අන්න password reset වුණා. ඒක කට් වුණා. දැන් අපි ඒක ගිහිල්ලා මේකේ බැලුවොත් අන්න time මේක කරමු. එතකොට අපි බැලුවොත් මේකෙන් ඩිලීට් වෙලා තියෙනවා. මෙන්න මේ යූස් එකේ මේ ඇඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම දෙවමිනි ආලෝක 124 කියන එකනේ මේ ඇඩ් කරලා තියෙන්නේ. දැන් මේක අප්ඩේට් කරපු වෙලාවයි ක්‍රියේට් කරපු වෙලාවයි තියෙනවා. දැන් මම මේක අප්ඩේට් කරපු වෙලාව මේ. එතකොට මම මේ ක්‍රියේට් කරේ මේ වෙලාවට අප්ඩේට් කරේ මේ වෙලාවට. එතකොට ඒ දෙකම තියෙනවා. දැන් මම මේ දෙව්මිනි මෙන්න මේක මම මේක රීසෙට් එක මම මේක අප්ඩේට් කරා කියන්නකෝ. මම මේක අප්ඩේට් කරා. මගේ පාස්වර්ඩ් එක මතක නැහැ. ඉතින් මම මේක මෙන්න මේකට යවන්න කියනවා. මේ කෝඩ් එකට සෙන්ඩ් කරන්න කියනවා. දැන් එයා ඒක සෙන්ඩ් කරනවා. සෙන්ඩ් කරලා දැන් ඔටෝ අර වෙරිෆිකේෂන් මේකට යනවා. ඊට පස්සේ ඔන්න දැන් අපිට ඇවිල්ලා තියෙන අපේ කෝඩ් එක අපි කොපි කරනවා. ඊට පස්සේ ඒක මේකට paste කරනවා verify කරනවා. අන්න කෝඩ් verified වුණා. දැන් new password එක දැන් confirm කරනවා. ඔන්න දැන් password එක reset වුණා. reset වෙලා ඔන්න cut වුණා. දැන් බලමු අපේ වෙලාව වැටනද අන්න. මේකේ password එක සාමාන්‍යයෙන් මේකේ password එක සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ වුණේ නැහැ. මොකද මේකේ මම දීලා තියෙන මේක වෙනස් මගේ මොකද්ද ඊමේල් එක වෙනස්. මෙන්න මේක මෙතනින් මේක තමයි ඒ වෙනුවට මේක තමයි අපේ අප්ඩේට් වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ ඊමේල් එකක් නෑ අත්‍තරම කිව්වොත් මගේ. එතකොට මේක සේව් වෙලා තිබ්බට මේක ඇඩ් වෙලා නෑ. මේක තමයි ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට මේවල මේ expire date අර මේ ඔක්කොම ටික වැටලා තියෙනවා හරියට. ඊට පස්සේ මේකෙන් කට් වෙනවා ඔක්කොම ටික. යූස් එකේ හැම එකක්ම මේ වෙනවා. අපේ මෙන්න මේකෙත් ඔක්කොම ටික මේ වෙනවා. දැන් අපි මේකේ ගිහිල්ලා බලමු අපි ඒකේ මොඩල් එකක් හදා ගන්න ඕනනේ.
මොඩලයක් කියන්නේ අපි ER එකක් හදාගන්න ඕනනේ. ER ඩයග්‍රෑම් එකක් හදාගන්න ඕනනේ. ER ඩයග්‍රෑම් එක දැන් ඕපන් කරලා බැලුවොත් මම මේකේ ස්ක්‍රීන්ෂොට් DB කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට මේ තමයි අපි හදාගත්තු ER එක. එතකොට මේකේ මම user කියන මේක හදාගෙන තියෙනවා. අන්න ඒකේ F name මේ වාචා. ඊට පස්සේ මෙතන තියෙන්නේ foreign key එකක්. foreign key එකක්. එතකොට මෙතන time stamp කියලා දාලා තියෙනවා. මෙතන default දාලා තියෙනවා current time stamp කියලා. ඊට පස්සේ මෙතන updated මේකේ on update current time. ඒ කියන්නේ time එක ඒ වෙලාවට update වෙනවා. ඒක ඒ වෙලාවට අප්ඩේට් වෙන්න මම දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන account type කියන මේක හදාගත්තා. මෙන්න මේක හැදිලා තියෙන්නේ මේ junction table එක. ඒ කියන්නේ userයි account type උයි එකතු වෙලා many to many relationship එකක් හැදිලා තමයි මෙන්න මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ account type එක ගැන බැලුවොත් එක user කෙනෙක්ට account types ගොඩක් තියෙන්න පුළුවන්නේ. userලා ගොඩකට account type එකක් තියෙන්නත් පුළුවන්. එතකොට බැලුවොත් one to many. එතකොට one මේ පැත්තේ many මේ පැත්තේ. එතකොට මෙයා foreign key එකක් වෙනවා. foreign key එකක් මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ remember token එක මේ password reset token එක. මේ remember token එකේ ID user ID token hash expiry අන්න ඒක. ඒකෙත් අපි මෙතන one to many relationship එකක් තමයි දාගෙන තියෙන්නේ. password reset token එකෙත් one to many relationship එකක් තමයි තියෙන්නේ. එතකොට මේ තමයි හදාගත්තු database කියන්නේ ER model එක. එතකොට අපි සාමාන්‍යයෙන් මේවා දැන් මම මේක forward engineering කරලානේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ synchronize model කරනවා. forward engineering එකපාරයි කරන්නේ. ඊට පස්සේ synchronize model තමයි කරන්නේ. එතකොට බැලුවොත් ෆයිනල් මේකක් විදිහට මේ තමා මං හදාගත්තු sign in එකේ forget password එකයි remember me කියලා දුන්නා sign in කියලා දුන්නා මේ forget password එක. ඒතර මේ තමයි මං හදාගත්තු forget password එක. මං හිතනවා මං කියලා දුන්නේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. thank you